අධිරුධිර පීඩන නැත්තම් high blood pressure මේක නම් අපි හැමෝම වගේ අහලා තියෙන දෙයක්. ඒත් ගොඩක් දෙනෙක් මේක එච්චර ගණන් ගන්නේ නැති නිහඬ සෞඛ්‍ය තර්ජනයක්. ඉතින් ඇයි මේ තත්ත්වය ඇත්තදම මෙච්චර භයානක? අපි මේ ගැන ටිකක් ගැඹුරට ගිහින් බලමු. මේකේ බරපතලකම තේරුම් ගන්න මෙන්න මේ ගාන දිහා බලන්න. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 130කටත් වඩා වැඩි. සරලම කිව්වොත් අපේ රටේ වැඩිහිටියන් 10 දෙනෙක් ගත්තොත් ඒකෙන් 3 දෙනෙක්ටම මේ අවදානම තියනවා කියන එක. හිතන්නකෝ. ඒක නම් සුළුවෙන් තකන්න පුළුවන් කාරණයක් නෙවෙයි නේද? මේකට පට බැඳිලා තියෙන නම ඇහුවම තවත් බය හිතෙනවා. නිහඬ මාරයා. The silent killer. ඇයි මේකට ඒ වගේ දරුණ නමක් දාලා තියෙන්නේ? මොකක්ද මේ නම පිටිපස්සේ තියෙන ඇත්ත කතාව? අපි දැන් බලමු. හරි. දැන් මේක හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම දැනගන්න ඕන අර blood pressure මනිනකොට කියන numbers දෙකේ තේරුම. ડોක්ටර්ස්ලා කියනවානේ 120යි 80යි වගේ ගණන්. ඉතින් මොකක්ද මේ සංඛ්‍යා වලින් ඇත්තටම කියවෙන්නේ? මේමයි. අධිරුධිර පීඩනය කියන්නේ අපේ ගේ තියෙන ලේ නහර දිගේ ලේ ගලාගෙන යනකොට ඒ නහරවල බිත්තිවලට දැනෙන පීඩනය නැත්තම් ප්‍රෙෂර් එක දිගටම සාමාන්‍ය ගානට වඩා ගොඩක් වැඩි වෙන එකට. මේ පීඩනය දිගු කාලයක් තිස්සේ වැඩිපුර තිබුණොත් තමයි එක එක ලෙඩ හැදෙන්න පටන් ගන්නෙ. හරි. දැන් බලන්න මේ numbers දිහා. සාමාන්‍ය නිරෝගී මට්ටමක් විදිහට අපි ගන්නෙ 120යි 80 වගේ අගයක්. ඒක තමයි හොඳම ගාන. හැබැයි මේ ගාන දිගටම 140යි 90ට වඩා වැඩියෙන් තියෙනවා නම් අන්න එතන තමයි ප්‍රශ්නේ. ඒකට තමයි අධිරුධිර පීඩනය නැත්නම් high blood pressure කියන්නේ. ඔය ගණන් දෙක අතර තියෙන වෙනස තමයි අවදානම කොච්චරද කියලා තීරණය කරන්නේ. හොඳයි. දැන් අපිට තේරෙනවා high blood pressure කියන්නේ මොකක්ද කියලා. ඒත් ඇයි මේක හැදෙන්නේ? මොනවද මේකට බලපාන ප්‍රධානම හේතු නැත්නම් අවදානම් සාධක? ඇත්තටම මේකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. එකක් තමයි ජානමය බලපෑම. ඒ කියන්නේ පෞල් එකාට හරි තියෙනවා නම් හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඊට අමතරව අපි කන දේවල් ලුණු ගතිය, ඇඟේ බර, ව්‍යායාම නොකර ඉන්න එක, නිතරම තියෙන ස්ට්‍රෙස් එක මේ ඔක්කොම කෙලින්ම බලපානවා. ඒ වගේම තමයි දුම්පානය කරන එකයි මත්පැන් පාවිච්චියයි. ඒ දෙකත් ප්‍රධානම හේතු. ඉතින් හිතෙන්න පුළුවන් මෙච්චර බරපතල දෙයක් නම් මේක තීරම කියලා කලින් දැනගන්න මොකක් හරි ලකුණක් අන්නතුරු ඇගවීමක් එහෙම දෙයක් නැද්ද? මෙන්න මේකයි අර නිහඬ මාරයා කියන නම හැදෙන්නම හේතුව. ගොඩක් වෙලාවට කිසිම රෝග ලක්ෂණයක් පේන්නේ නැහැ. මුකුත් දැනෙන්නේ නැහැ. ඒත් සමහර වෙලාවට නිතරම ඔළුව රෙදෙනවා වගේ, පේන එකේ පොඩි අවුල්, හුස්ම ගන්න අමාරු වෙනවා, පපුවේ වේදනාවක් නැත්තම් නිකන් අධික මහන්සියක් වගේ දේවල් මතුවෙන්න පුළුවන්. ඒත් ඒක හැමෝටම වෙන්නේ නැහැ. හරි. අපි ප්‍රශ්නේ ගැන කතා කරා. දැන් අපි බලමු මේකට තියෙන විසඳුම් ගැන. මොකද ඒකත් ඒ වගේම වැදගත්. හොඳම දේ තමයි මේක පාලනය කරගන්න අපිට උදව් වෙන හරිම ඵලදායී ස්වභාවික ක්‍රම කිහිපයක්ම තියෙනවා. මේක කළමනා කරගන්න පුරුවන් හරිම සරල ස්වභාවික පියවර 4ක් තියෙනවා. බලන්න. 1. කෑමවල ලුණු ගතිය පුළුවන් තරම් අඩු කරන එක. 2. පොටේසියම් තියෙන කෑම වැඩියෙන් කන එක. 3. අපේ කෑම වේලට විශේෂ ආහාර වගයක් එකතු කරගන්න එක. අන්තිම එක 4. මානසික ආතතිය, ඒ කියන්නේ ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කරගන්න එක. හරි. අපි යමු පළවෙනි එකට, ලුණු පාලනය. මේක තමයි වැදගත්ම දේ. දවසකට කන්න නිර්දේශ කරන්නේ ලුණු ග්‍රෑම් 5කට වඩා අඩුවෙන්. ඒ කියන්නේ සාමාන්‍ය තේ හැන්දකටත් වඩා අඩු ප්‍රමාණයක්. හිතන්නකෝ ඔය වගේ පුංචි වෙනසකින් කොච්චර ලොකු සෞඛ්‍ය වෙනසක් කරන්න පුරවන්ද කියලා. ඊට අමතරව බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කරගන්න උදව් වෙන තවත් ස්වභාවික දේවල් වගේක් කියනවා. උදාහරණයක් විදියට කෙසෙල්, අර්තාපල් වගේ පොටේසියම් වැඩි කෑම. දවස ගානේ කොත්තමල්ලි කොළ තේ හැන්ද කන එක, උදේට හිස් බඩු සුදුලුණු බික් දෙකක් තුනක් කන එක මේවා හරිම හොඳයි. ස්ට්‍රෙස් එකට නම් ඉතින් යෝගා, භාවනාව වගේ දේවල් වලට යොමු වෙන එක ගොඩක් ප්‍රයෝජනවත්. හරි. අපි දැන් කතා කළේ විශේෂ පිළියම් ගැන. ඒවට අමතරව අපේ සම්පූර්ණ ජීවන රටාව, ඒ කියන්නේ දවස ගානේ අපි කන බොන දේවල්, අපේ පුරුදු මේ හැමදේම ගැන සැලකිලිමත් වෙන එක මේ වැඩේදී අත්‍යවශ්‍යම දෙයක්. මෙතන බලන්නකෝ කන්න හොඳ දේවල් සහ කන්න හොඳ නැති දේවල් පැහැදිලිවම වෙන් කරලා තියෙනවා. අපි අපේ කෑමට එකතු කරගන්න ඕන නැවුම් මෙලවලු, පළතුරු, සතියකට 2-3 පාරක් මාළු, ඕට්ස්, දුමුරුහාල් වගේ දේවල්. ඒ එක්කම ටින් කරපුවා, ඉන්ස්ටන්ට් ෆුඩ්, තෙල් අධික කෑම, පැණි බීම මේ වගේ දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙන්න ඕන.
හරි කෑම වගේම තමයි ව්‍යායාම. ඒක මේ ප්‍රෙෂර් කන්ට්‍රෝල් කරන එකේ අනිත් කුළුණ වගේ. මෙතනදී අපේ ප්‍රධානම ඉලක්කය වෙන්න ඕන හදවතට හොඳ හදවත නිරෝගී කරන ව්‍යායාම පුරුද්දකට හුරු වෙන එක. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ කොච්චර වෙලා ව්‍යායාම කරන්න ඕනේද? නිර්දේශ කරන්නේ නම් දවසකට අඩුම ගානේ විනාඩි 30ක්වත්. ඒත් ඒක දවස් කීයක් කරන්න ඕනේද? අන්නේ විනාඩි 30ක එක්සර්සයිස් එක සතියකට අඩුම ගානේ දවස් 5ක්වත් කරන්න ඕන. වේගෙන් එවිදින එක, බයිසිකල් පදින එක, පීනන එක වගේ හදගැස්ම ටිකක් වැඩි කරන ඕනම දෙයක් මේකට ගොඩක් හොඳයි. ඉතින් මේ හැමදේම දිහා බැලුවම අපිට පේනවා මේක පාලනය කරන්න බැරි දෙයක් නෙවෙයි කියලා. ඇත්තටම මේක කන්ට්‍රෝල් කරගන්න පැහැදිලි පාරක් තියෙනවා. හරි. එහෙනම් අපි මේ කතා කරපුවා වගේ මතක තියාගන්න ඕනම කරුණු ටික මොනවද? 1. high blood pressure කියන්නේ බරපතල දෙයක්. හැබැයි පාලනය කරන්න පුළුවන්. 2. අපේ ජීවන රටාව වෙනස් කරන එක තමයි මේකට තියෙන බලවත්ම ආයුධය. 3. නිතරම ප්‍රෙෂර් එක චෙක් කරගන්න එක අත්‍යවශ්‍යයි. අන්තිමට හැම වෙලේම ડોක්ටර් දෙන උපදෙස් සහ බෙහෙත් හරියටම පාවිච්චි කරන්න. ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ අහන්න තියෙන එකම එක ප්‍රශ්නයයි. තමන්ගේම සෞඛ්‍ය වෙනුවෙන් ජීවිතේ වෙනස් කරන්න ඕන කියන ඒ පළවෙනි වැදගත්ම අඩිය තියන්නේ කවදාද? ඒ තීරණය තියෙන්නේ එක් එක්කෙනාගේ අතේ.